මගේ නම ලලිත් පුෂ්පකුමාර. මට හදිසියේදීම පපුව පැත්තේ කැක්කුමක් ආවා. කැක්කුමක් ඇවිල්ලා දැවිල්ලක් ආවා, බඩේ දැවිල්ලක් ආවා, කැරකිල්ලක් ඇවිල්ලා වමන ගියා. ඊට පස්සේ මට මේ ડોක්ටර් කෙනෙක් ගාවට ගියාමකෝ ඒගොල්ලෝ ඉක්මනින් මේකට මේ ප්‍රතිකර්මයක් කරගන්න කියලා. මම ඒ අවස්ථාවේදී තෝරගත්තා නාවින්න තියෙන නාවින්න මෙඩිකියා ඒක තෝරගත්තා. මම එතෙන්ට ගියාම මට ඇතුළු වුණ ගමන්ම මට ඒගොල්ලෝ පුදුම මේ කාර්ය මණ්ඩලය හොඳ සත්කාරයක් කරා. ඒගොල්ලෝ සෑහෙන්න මට උදව් කරා අවශ්‍ය කරගන්න. ඊට පස්සේ මම කිව්වා මට මෙහෙම මට චෙකප් එකක් කරගන්න ඕනේ කියලා. ඒ අවස්ථාවේදී ඒගොල්ලෝ කිව්වා මට ඒ ටික කරලා දෙන්නම් කියලා. ඊට පස්සේ මම ඒකට ඇතුල් වෙලා මේ ඒකේ නිවාසික ආකාරව ඉඳගෙන ප්‍රතිකර්ම කරන්න පටන් ගත්තා. ඒ අවස්ථාවේදී මට සෑහෙන්න ඒගොල්ලෝ උදව් කරා. මේ හැම පැත්තෙම මේ ඒකේ කාර්ය මණ්ඩලය සහ සෑම අයම මට සෑහෙන්න උදව් කරා. ඒගොල්ලෝ ඒක ඇත්තම කිව්වොත් ඒක සර්විස් එක ඇත්තම ඉහළ තත්ත්වයක තියෙනවා. ලංකාවේ තියෙන අනිත් මේ රෝහල් හා ගණේටම අයිති වෙන විදිහට උසස්ම තත්ත්වයේ තියෙන රෝහලක් වශයෙන් තමයි මේක මට කියන්න පුළුවන්. මොකද මම අනිත් රෝහල් වලට ගිහිලා තියෙනවා. ඉතින් මේ ආහාර පාන ඇතුළු ඒ වගේම ඒවා ඉහළම තත්ත්වයේ තිබුණා. මමත් කියන්නේ ඔබටත් මොකක් හරි රෝගයක් වැළඳිලා හෝ තියෙනවා නම් මේ අහල අසල් පැත්තක හෝ දුරක හෝ හිටියත් නිවාසිකව ලබා ගන්න පුළුවන් ප්‍රතිකාර ලබා ගන්න හොඳම තැනක් තමයි මේක. ඒ වගේම මට තව කියන්න පුළුවන් ඔබට මේ රක්ෂණයක් තියෙනවා නම් ජීවිත රක්ෂණයක් හරි ඒකෙන් ක්ලේම් කරන්න පුළුවන් නම් මම හිතන විදිහට මේකේ රක්ෂණ ආවරණ සමාගම් 40කට වැඩි අධික සංඛ්‍යාවක් තියෙනවා. ඒවේ ඔක්කොගෙම මේ ක්ලේම් කරන්න පුළුවන්. ඉහළ ගණයේ තියෙන රෝහලක් වශයෙන් මට කියන්න පුළුවන්. මට දැන් ආපුදා ඉඳලා මේ වෙනකම්ම මම මේකෙන් නික්ම මේ ප්‍රතිකාරයන් නික්ම යනකම් මට හොඳ සැලකිල්ලක් තිබ්බා. මමත් කියන්නේ ඔබටත් පුළුවන් නම් ඔබට අවශ්‍ය දෙයක් තියෙනවා නම් ප්‍රතිකාර ගන්න කැමති නම් තමන්ගේ රෝගය සම්බන්ධව ඕනම රෝගයක් සම්බන්ධව මෙම රෝහලට පැමිණ ඒ සේවා ලබා ගන්න කියලා මම කියනවා. ඒ තරම් උසස්ම ගණයේ රෝහලක් වශයෙන් මේ තියෙනවා කියලා මට කියන්න පුළුවන්.